අපේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් අපි ගේන්නේ මමයි අපේ බබා ලියෝනු එකතු වෙලා ලන්ච් රයිස් හදපු හැටි. ඉතින් අපි දෙන්න උදේම ගියා ළඟම තියෙන සුපර් මාකට් එකට අපිට ඕන කරන බඩු ටික ගන්න. ඉතින් අපි බඩු ඔක්කොම අරන් ඉවරනකොට ලියෝන්ට පොඩි කේක් පටකින්නක් ඇවිල්ලා තව යාට ඔරෙන්ජ් ජූස් තෝනි කිව්වා. ඉතින් ඊට පස්සේ අපි දෙන්නත් එක්ක ටැක්සි එකකුත් දාගෙන අපව ගෙදර ආවා. අපි මුලින්ම කරන්නේ බත් එක හදාගන්න එක. අපි පාවිච්චි කරේ පොන්නි රයිස්. අපි මුලින්ම බටර් ටිකක් රයිස් කුකර් එකට දාලා ඊට පස්සේ ලුණු සේරම දාලා රයිස් කුකර් එකේ තමයි මම බත් එක උයාගත්තේ. මොකද මට ලේසි නිසා. ඊට පස්සේ අපි පස්සට හදන්න ඕන කරන අල ටික සම්ප ගන්න තමයි හැදුවේ. ඉතින් අපේ බබාට ඕන කිව්වා අල ටික සුද්ධ කරන්න. I'm scared, Mama. My baby's scared. Sorry. Sorry, Mama. What's with you? Mommy, can I fight? ඊට පස්සේ අපි දෙන්න චිකන් එක හදන්න පටන් ගත්තා. What the other one? Mom, how about some other chili pepper? Is this? ඉතින් ලියෝන් තමයි චිකන් එකට ඕන කරන ලුණු 3-5 ඒ දේවල් ටික මේ ඇඩ් කරේ. Huh? ඊට පස්සේ අපි අපිට ඕන කරන ලුණු සුදු ලුණු තක්කාලි ඒ දේවල් සේරම එකපාර කපා ගත්තා ලේසි නිසා. Now is this tomato first. Pepe. Then how about that? Hello. ඉතින් චිකන් එක හැදෙන අතරේ මම ඊට පස්සේ වම්බට් ටික බෙද ගන්න තමයි ලෑස්ති වුණේ. ලියෝන් ඉතින් වම්බට් එක කහම කහ පාට වෙනකම්ම කහ කුඩු දැම්මා. ඉතින් මේ අතරදී මගේ චිකන් එකත් දැන් හැදලා ඉවරයි. මගේ බත් එකත් මේ වෙනකොට හැදලා ඉවරයි. හරියම සුවඳට තිබුණා. ඊට පස්සේ මම අලු කෙහෙල් ටිකත් මේ කපා ගත්තා. මෙහෙම එතකොට මට ලේසි වම්බට් එකත් එක්කම එකටම මේ වදින්න පුළුවන් නිසා. මම වම්බට බෙදපු තෙල් ටිකේම අලු කෙහෙල් ටිකක් බෙදගත්තා. මට ලේසි නිසා. දැන් මම ලුණු කපලා ඔක්කොම කරලා ඉවරයි. දැන් මම යන්නේ වම්බට මූජි එක මගේ හදාගන්න. ඉතින් දැන් මගේ බටු මූජි එකත් රෙඩි. මම සෝස් එකම දාලා රසම රස බටු මූජි එකකුත් හදාගත්තා. මට කෝනිස්සු මැල්ලුම් හදන්න කෝනිස්සු නම් හොයාගන්න බැරි වුණා. මම ඒ වෙනුවට ඩ්‍රයි කෝන්ස් තමයි පාවිච්චි කළේ.
ඉතින් මම මේක මෙන්න මේ වගේ පොඩි පේස්ට් එකක් වගේ වෙනකම් මේ ග්‍රයින්ඩ් කරගත්තා. ඊට පස්සේ මම මේ පේස්ට් එක පෑන් එකේ දාලා බැදගත්තා. ඒකට ලුණු, බැදපු ලුණු, ඒ වගේම කෑලි මිරිසෙම දාලා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත රසම රස කුණුමිස්සු බැදුම. දැන් අන්තිමටම මායිලියුරුයි හදන්න යන්නේ කට්ලට් ටික. ඊට පස්සේ මම සැමන් තඹපු අල ලුණු ඒ ටික දාලා කට්ලට් එක හදාන්න ඕන පේස්ට් එක හදාගත්තා. දැන් වෙනකොට ලියෝන් එයාට කම්මැලි කියලා සෙල්ලම් කරන්න ගිහලා තමයි හිටියේ. දැන් මම යන්නේ කට්ලට් බෝල ටික හදාගන්න. Where's the egg? Super funny. How we do it? Where does he throw it? No. Huh? No. Mama, why does it wash my hand? Okay. ලියෝන්ට මං හිතන්නේ එපා වෙලාද කොහොද අත් දෙකත් සෝදලා තියා යන්න. ඊට පස්සේ එයාට පරිදින් හැදලා ස්නැක්ස් ඕනේ කියලා කිව්වා. ඔන්න ඉතින් මම දැන් කට්ලට් ටිකත් ඔක්කොම බෙදගෙන ඉවරයි. That was double digger 4. Foot. This is delicious. ඉතින් අන්න ඔහම තමයි මමයි ලියෝනු එකතු වෙලා ලම් රයිස් හැදුවේ. ඉතින් ඉදා තුස්සට හොඳටම වැඩ දවසක්. මට ලම් රයිස් හදලා ඉවරලා එයාට කෑම කවන්නත් උනා එදා. තව අලුත් වීඩියෝ එකකින් ආපහු හම්බෙමු. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක් වේවා.